තරුණ මහත්තුරු රැකගන්න ඕන. පොඩි උපක්‍රමයක් කියන්නේ හෙට ඉර පායනවා සත්තයි අත්තුටුවයි ප්‍රත්‍යක්ෂයි. හෙට උදේ ඉඳන් පටන් ගන්න. අරනේ අර බුදුරුගන් අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතම් පච්චුප්පන්නේන යාපෙන්ති අතීතේ වෙච්ච සේරම මතක කරන්න. හෙට උදේ මම මේ කියන්නේ තරුණ මහත්තුරුන්ට. සමහර විට කොල්ලොන්ගේ සාක්කුවල මෙලහටත් දුම්කල පළුවක් හරි තියෙනවා. හකු පුරවගෙන නැත්තේ මේ අර මොනවාද මේ දුම්කල කුඩු වලින්. ඔය නවත්තන්න. අයින් කරන්න. මේ පොඩි පැටවු කියනවා පීඩියක් නැතුව උදේට වැසිකිලි යන්නේ නැලු. මේ කොල්ලෝ මේ හරි කේද වාචකයක්. අපේ පොලිසිය මහත්තුරු දන්නවා මේක තරහා ගන්න බැරි මට්ටමට ගිහිල්ලා තියෙන. කොල්ලෝ මේ ගංජා ගහනවද? කොල්ලෝ නැහැ. මේ හොඳයි. බොන්නෙත් නැහැ, ගංජාත් නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවා මම මේ කියන්නේ. මේ ගැටලුවක් නැහැ. මේවට ඇබ්බැහි වෙලා පුරුදු වෙලා ඉන්නව සේරම නවතිනවා. ඔය මුස්පේන්තු ජීවිත සේරම නවතිනවා. හෙට උදේ පුතේ නැගිටින්න මම මේ කියන අයත් කියනවා තරුණ මහත්තුරුන්ට කියන්නේ උදේ මේ අසංකේය වූ කල්පලක්ෂ 4 පාරමිතා පුරලා බුදු බව ලබාගත් අපේ උත්තමයා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා බුදුහාමුදුරු බුද්ධ වත කරන්න මහතයක් නැහැ. හෙට උදේ නැගිටින්න ගෙවල් තියෙනනේ ඔය කැබිනට් එකේ පැන්ට්‍රි කබඩ් එකේ ඇති පොඩි වීදුරු. ඔය වීදුරුවක් ගන්න. ඔකට වතුර ටිකක් දාන්න. මේ මගේ බුදුහාමුදුරන්ට පූජා කරන්න. මම කියනවට කරන්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? උදේ පාන්දර නැගිටලා මගේ බුදුහාමුදුරන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. කොච්චර වෙලාවක් යයිද ඔකට? විනාඩි 2ක් කියන්නේ නැහැ. ලෑස්ති වෙන්න ඕන. පින්නදුනේ ජීවිතේ කුණුහරුපයක්වත් ආයේ කියන්නේ නැහැ. එච්චරටම හැදෙනවා. බුද්ධ වත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. තාත්තලාට පොඩි යෝජනාවක් කරන්නේ. හෙට උදේ නැගිටින්න. ගෙවල් වල උයනවනේ උදේටනේ සම්බෝලයි බතුය පැහැෙන හොද්දෙන් හරි කමක් නැහැ. පොඩි පීරිසියක් ගන්න. ඔකට බත් හැඳි භාගයක් දාලා මොනා හරි හදන ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. කාටද පූජා කරන්න? බුදුහාමුදුරන්ට. මේ ලෝකේ පුද්ගලික වශයෙන් තන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා. සංසාරේ කවදානම් ආය අපි මෙව්ව කරගන්නද? බොම කාලෙකින් මිනිස්සු වෙලා උපදින්නේ. හෙට උදේ පටන් ගන්න.